මේ බලන්නකො අස්සෙන් නෙලන ආකාරය. මැෂින් එකකින් කැපෙන අස්සෙන්න කෙලින්ම ලොරියේ. ඒ ලොරිය අස්සෙන් පිරිච්ච ගමන් අනෙක් ලොරිය ලෑස්ති වෙලා ඉන්නේ අස්සෙන්න ගන්න. පුළුවන් නම් මේ බෝගේ නම කියන්න බලන්න. හරි ඔයා නම දන්නේ නෑනේ. මමත් මේ වීඩියෝ මුලින්ම දැක්ක ගමන් මේ බෝගේ නම දැනන් හිටියේ නෑ. හැබැයි හොයලා බලද්දි හොයාගන්න පුළුවන් වුණා මේ කැප්සිකම් කියන බෝගේ කියලා. මේ වීඩියෝ ඕස්ට්‍රේලියාව වගා බිමක එකක්. ගොඩක් අය වගා කරන්නේ නැත්තේ ඇයි කියලා අහුවහම කියන උත්තරේ තමයි මේවත් ඉඩක් නැණි කියන එක. හැබැයි මේ සිරස් වගා ක්‍රමය නම් වැඩි ඉඩයක් නැති කුඩා ඉඩක වගා කළ හැකි සුපිරි ක්‍රමයක්. මේ බලන්නකෝ මේ මොනවද කියන්න ඕනේ නෑනේ. මේ අලිගැට peer ගෙඩියක් කපන හැටි. අයියෝ ජම්බු ගෙඩිය පොඩි කළා නේද? අපරාධයි. ඔන්න මේ පළතුරු මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. වගබිම කියලා නෑ. ඒ වෙලේම කඩාගත්තා, ඒ වෙලේම කැපුවා, ඒ වෙලේම කෑවා. මේ ගෙඩිය හරියට අපේ රමුටන් ගෙඩිය වගේ නේද? දැක්ක ගමන් මට මතක් වුණේ එහෙම. කොහොම වුණත් මේ ගෙඩිය මොකද්ද කියලා හොයාගන්න නම් මට බැරි වුණා. ඒකට සමා වෙන්න. ඇපල් ගෙඩියක් පැලුවා නේද? මේවා කන්න ආසයි කියන්න බලන්න මේ මොනවද කියලා. මේවා කන්න ආසයි කමෙන්ට් එකක් දාන්න බලන්න.